වුණාම ඒකට අධිකරණය මොකක් කර තීරණයක් කරන්න මොකක් කර දෙයක් කරනකොට මේ ඒ කියන්නේ අපිට කතා කිරීමේ මේකක් නෑ ඇත්ත කතාව එකක්. හරිද? ඒ කියන්නේ දැන් අධිකරණ ක්‍රියාවලියක් යනවනේ. සහ අනික් දේ දැන් මොකක් කර දෙයක් වුණා කියන්නකො. මොකක් කර සිද්ධියක් වුණා කියන්නකො. ඒ සිද්ධිය වුණාට පස්සේ එක එක විවිධ අර්ථකථන දෙනවනේ ඒ සිද්ධියට. ඒතකොට දැන් මොකක් කර සිදුවීමක් වෙලා තියෙනවා. ළමයෙක්ට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා දැන් ඒ වෙනුවෙන් නඩුවක් යනවා. අපිට නඩු තීන්දුව හම්බෙනකන් හරියටම අපිට බෑ චූදිතයා කවුද කියලා තීරණය කරන්න. මේක හොඳට 100න් අහගන්න. මොකද මම මෙහෙම කියන්නේ කිසියම් පහුගිය අවුරුදු ගානක තුල විච්ච සිද්ධිත් එක්ක ඉතිහාසෙත් එක්ක අවබෝධයක් තියෙන හින්දා. 2015 දී ඔයාලට අවුරුදු කීයද 2015 දී? අවුරුදු 7කට නේද? ඒතර ඔයාලට සිද්ධිය මතක නැහැ. 2015 දී ඔයාලගේ වයස වල මේ තමයි. 2015 දී ගම්පහ කොටදෙනියාවේදී සේයාසදෙවුම කියන ළමයෙක් අතුරුදහන් වෙන අවුරුදු 7ක් 8ක් වගේ තමයි වයස. ඒ කියන්නේ ඔයාලගේ වයස වගේ තමයි හිටියා නංගි ළමයා. සේයා. එතකොට ඒ සිද්ධිය ඔයාලට යන්තම් මතක ඇති. ඒ සිද්ධියේදී ඉස්සල්ලාම අල්ලන්නේ කවුද ඉස්සල්ලාම අල්ලගන්නේ? ඉස්සල්ලාම මේ ළමයා රේප් කරලා මරලා තිබ්බ අවුරුදු 8ක ළමයෙක් පහවදා මිනිහ හම්බෙනවා ගේ පල්ලෙහාදී බැලකින්. ඒකට ඉස්සල්ලාම අල්ලගන්නේ ඉස්කෝලෙන් ළමයෙක්ව ඇරෙස්ට් කරන්නේ. ඒ ඉස්කෝලෙන් ළමයාගේ සියලුම විස්තර මීඩියා වලට දුන්නා. ඒ ඉස්කෝලෙන් ළමයා ඇරෙස්ට් කරේ ඇයි දන්නවද? එයාගේ ලැප් එකේ අසභ්‍ය වීඩියෝ දර්ශන තිබ්බා කියලා තමයි මේ ඇරෙස්ට් කරේ පරිස්සමින් ඈ හරිද? ඒ ඇරෙස්ට් කරන්න හේතුව අසභ්‍ය දර්ශන තිබ්බා ෆෝන් වීඩියෝස් තිබ්බා ඒකින්ද තමයි ඇරෙස්ට් කරන්නේ. ඒකින්ද තමයි මේ සැකේට හේතුවක් කියලා තමයි ළමයා ඇරෙස්ට් කරේ. ඒ ඉස්කෝලෙන් ළමයාගේ සියලුම විස්තර මීඩියා වල පළ වුණා. එක රැයකින් ඒ ළමයා මොකද උනේ? අපරාධකාරයෙක් බවට පත් වුණා. ස්ත්‍රී දූෂකයෙක් බවට ළමා අපචාරකයෙක් බවට පත් වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් ටික දවසකින් කිව්වා නෑ එයා නෙමේ වැරද්ද කරේ වෙන එකෙක් කියලා උගේ පස්සෙන් එලවන්න ගත්තා. ඒ ගමේ හිටියා කොණ්ඩයා කියලා ඩයල් එක. හරිද? කොණ්ඩයාගේ පස්සෙන් පොලිසිය එලවන්න ගත්තා. මේ පොලිසිය මේ වැරද්ද කරේ. පොලිසිය මීඩියා වලට ඇවිල්ලා කෙලින්ම කිව්වා අර ළමයා මුලින්ම ඇරෙස්ට් කරා කියලා එයාගේ විස්තර ටික කිව්වා. හරිද? ඒ ළමයා එක රැයින් අපරාධකාරයෙක් වුණා. ඊට පස්සේ කොණ්ඩයා කියලා එකෙක් ගමේ ඉන්නවා කියලා කොණ්ඩයා තමයි මේක කරලා දෙන්නේ. කොණ්ඩයා කැලේ පැනලා ඉන්නේ. හරිද? ගෙවල් වලට පැනලා බත් බුට්ටි උස්සයි යනවා කියලා නම් මනම් පත්‍ර වලට ස්ටේට්මන්ට් දීලා කොණ්ඩයාගේ පස්සෙන් එලවන්න ගත්තා. ඊට පස්සේ ගමේ මිනිස්සුත් එකතු වෙලා කොණ්ඩයා හොයන්න ගත්තා. කොහේරෙක් මට හොඳට මතකයි. දවසක් විතර කොණ්ඩයා හොයලා අවසානට ගමේ එක තැනක හැංගිලා ඉද්දි කොණ්ඩයා වල්ල ගන්නවා. හොඳ වෙලාවට ඒ වෙලාවේදී යන්තම් පොලිසිය මැදිහත් වෙලා පොරව ඇරෙස්ට් කරනවා. නැත්තම් ගමේ මිනිස්සු පොරව මරනවා. කොණ්ඩයා. හරිද? කොණ්ඩයා වරන් ගිහලා මේක තමයි අපරාධකාරයා කියලා මූ ගිහලා පොලිසියේදී පාපොච්චාරණයත් කරා කියලා පහුවදා නිවුස් වලට කිව්වා. මම තමයි ළමයා උස්සන් ගියේ. මට ළමයා දැක්කම ආසාවක් ආවා. මම ඒකින්ද ළමයා උස්සන් ගියා කියලා පාපොච්චාරණයකුත් කරා කියලා පහුවදා පත්‍රෙත් ගියා. එක රැයකින් කොණ්ඩයා තමයි අපරාධකාරයා. හරිද? DNA පරීක්ෂණය කරලා බලනකොට ඒක ගැලපෙන්නේ නැහැ කොණ්ඩයත් එක්ක. හරිද? අවසානට අහුනේ මොකද? අහුනේ කොණ්ඩයාගේ අයියාව තමයි අහුනේ. තේරෙනවද මේ සිද්ධිය? ඒ කියන්නේ දැන් ඒ වෙද්දි රටම ඒකේ පිළි අරගෙන ඉවරයි කොණ්ඩයා තමයි මේ අපරාධකාරය. අදි ගමේ මිනිස්සුන්ට හරියට අතර අහුනන මරනවා ඒ වෙලාවේ. ඒ කියන්නේ මරන්න හෙව්වේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඌ නෙමෙයි කරලා තියන්නේ. අර ඌගේ අයියා කරලා තියන්නේ වැඩි. අයියා හිමීට මූව මේකට පටලලා කේස් එකට. මුට පොලිසියෙන් අල්ලන් කින් දෙක අනිද්දි මූ කියන්නේ මං කරා කියලා. ඉතින් ගහද්දි කියනවනේ මං ඒ කියන්නේ දැන් ගහනකොට කියනවා. ඒ කියන්නේ දැන් අල්ලන් ගින් කියන්නේ දැන් ඔයාලා හිතන්නේ ගහනවා කියන්නේ මේ වේවැලක් කරන් පටාර ගාලා ගහනවා නෙමෙයි පොලිසියෙන් අල්ලන් ගියාම. ඒ දෙන්න ඕන දරුවන් ටික දෙනවා. ඒවා ඉතින් ඒ මානවිකයන් ඒවා ඔක්කොම කතන්දර දෙනවා. නමුත් ඒ වැඩේ කරද්දි සාමාන්‍ය මිනිස්සෙක් කියනවා. දැන් ලංකාවේ පොලිසිය හැටියක් කර කියන්නේ. මොකක් හරි මේ වලහෙක් අපරාධයකට කැලේට පැන්නා. වලා හොයන්න ලංකාවේ පොලිසියෙන් ගියා. හරිද? ටික වෙලාවක් කරනකොට හාවෙක් අල්ලන් එනවා. හාව කෑ ගහනවා. මන් තමයි වලහා කියලා කෑ ගහනවා. ඒ වගේ වැඩ වෙනවා. හරිද? එහෙම වෙලා තියෙනවා. ඒතර එහෙම අර මිනිහා තමයි අහුවෙන්න ගියේ. අවසානට අහුනේ සමන්ජාලත් කියලා කොණ්ඩයාගේ අයියව අහුනේ කේස් එකට. දැන් මෙතන සිද්ධියක් වෙලා තියෙනවනේ. ඒ සිද්ධිය වෙලා තියෙනකොට ඒක ගැන අපට පූර්ව නිගමන වලට එන්න බෑ. එක එක කුමන්ත්‍රණකාරී දේවල් වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සුද්ධ කරන්නවත් කිසිම දෙයකට නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ මධ්‍යස්ථව කතා කරන්නේ. ඒක අධිකරණයෙන් ඔප්පු වෙලා දැන් දීලා තියෙන සාක්ෂි වල හැටියට එවිල්ලා තියෙන මීඩියා රිපෝට් වල හැටියට ඒ ළමයා ඒ සියලුම දේවල් කියලා සියලුම දේවල් හඳුනගෙන ඒ ස්ථානය ඔක්කොම හඳුනගත්තා කියලා කියලා තියෙනවා. ඒතර අපිට ඒකෙදි අපිට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒක ලෝයස්ලට බාරයි, ඒක ජජ්ලට බාරයි, ඒක අධිකරණයට බාරයි. හැබැයි යුතුයකමක් තියෙනවා. ওই වගේ සිද්ධියකට ওই වගේ චෝදනාවකට හාමුදුරු කෙනෙක් මුණ දුන්නාම අඩුම තරමේ අර දරණ තනතුරෙන්වත් ඉවත් වීමේ හෝ ඉවත් කිරීමේ යුතුයකමක් මහානායක හාමුදුරුවන්ට තියෙනවා. ඒක නැත්තේ නෑනේ. කියන්නේ මේ වගේ දැන් මේක පිටින් දාලා සමහර යුන් එනවනේ වෙන ඇරියස් කවර් කරන්න. මම දැක්ක අටම ස්ථානට එකෙක් දාලා දෙනවා අටම ස්ථානය කියලා. දැන් හාමුදුරුවෝ ඒකේ මොකක් හරි කේස් එකකට මේපත් වුණා කියලා හාමුදුරුවෝ ඒකේ මොකක් හරි දෙයක් වැරද්දක් කරා කියලා කරා නම් අටම ස්ථානේ වෙන්නේ නෑනේ. අර වෙන කල්ලතෝනින්ට හෙන chance එකක් හම්බ වෙනවා. මේක ඇවිල්ලා අම්මරසිරි මෙන්න බෞද්ධ ආගමේ මේවා තමයි කරන්නේ, තොපි මේවා තමයි කරන්නේ. එහෙම නෑ හැම එකම වෙනවා. ඇෆ්ගනිස්තානයේ අවුරුදු 7 ළමයි ගිහිල්ලා කසාද බඳිනවනේ. නැත්ද නෑනේ. තාලිබාන් කාරෝ ඒවා කරනවනේ.
ඒතර මේවා මේ සංස්කෘතිය ඇතුළේ මේ රට ඇතුළේ සමහර තැන්වල සමහර අවස්ථාවලදී ඒවා වෙනවා. ඒතර ඒක පොදුවේ සියලුම දේවල් වලට අපි විරුද්ධ වෙනවා යරෙන්න. අපිට මේ බුද්ධ ආගමේ පන්සල් වල මේ පන්සල් වල හැම පන්සලකම මේවා කරන්නේ නැහැ. දැන් මේ ඉන්නේ පන්සලක ඉන්නේ. මේත් අපි ඉන්නේ පන්සලක ඉන්නේ. දැන් මම මෙහෙට අවුරුදු 8ක 9ක විතර යනවා. හරිද? ඒ කියන්නේ මේ සියලුම දෙනා හොඳයි කියලා කියන්නත් බෑ. සියලුම දෙනා නරක හාමුදුරුවෝ සියලුම දෙනා නරකයි කියන්න බෑ. දැන් මේකෙන් මේ අර වෙඩෑරියස් ගන්න කව කරන්නේ මේ හාමුදුරුවෝ ඔක්කොම එකයි වගේ එහෙම වෙන්නේ නැහැ. අටම ස්ථානේ. සමහරව අටම ස්ථානේ දන්නේ නැහැ. අටම ස්ථානේ මොකක්ද කියලා හොත්තේ මේක තමයි නේද කියලා අහනවා ඊට පස්සේ. හරිද? ඒ කියන්නේ එක හාමුදුරුවෝ කෙනෙක් සම්පූර්ණ බුද්ධ ශාසනයෙන් වෙන්නේ එක හාමුදුරුවෝ වෛද්‍යවරයෙක් වැරද්දක් කරා කියලා. දැන් 2008 දී මීගමුව හොස්පිටල් එක 2008 හෝ 2007 මීගමුව හොස්පිටල් එකේ හිටපු ડોක්ටර් කෙනෙක් එයාගෙන් බෙහෙත් ගන්න ආපු මේ ගාමන්ට් එකේ හිටපු ගෑනු ළමයෙක්ව බ්‍රෙස්ට් කැන්සර් එකක් දුක තිබිලා තියෙන මම දන්නේ මට මතක නෑ හරියටම. ඒකට බෙහෙත් ගන්න ආපු ගෑනු ළමයෙක්ව රේප් කරලා ඒ ගෑනු ළමයාව මරලා උඩු තට්ටුවෙන් හොස්පිටල් එකේ උඩු තට්ටුවෙන් පල්ලෙහාට දැම්මා. ඒ ගෑනු ළමයා හොස්පිටල් එකෙන් පැනලා කියලා තමයි එයා සාක්කිය හැදුවේ. මේ හොස්පිටල් එකේ ක්ලීන් කරන මේ ඇන්ටි කෙනෙක් දැකලා තියෙනවා මේ මිනිස්සයා මේ ડોක්ටර් ගෑනු ළමයාව බිම දිගේ ඇදයි යනවා. එයා තමයි වෙන සාක්කිය දුන්නේ. එයා කොහමද දැක්ක මෙයා බිම දිගේ ඇදයි යනවා කියලා දැක්කා. ඉතින් තමයි ડોක්ටර් අහුනේ. නැත්තම් මේ ඔප්පු කරන්න හැදුවේ හොස්පිටල් එකේ උඩ ඉඳන් ඒ ළමයාත් උඩ තට්ටුවෙන් පල්ලෙහාට පැනලා කියලා තමයි ඔප්පු කරන්න හැදුවේ. අවසානයේ ડોක්ටර් අහුණා. ඊටාම දුෂ්කර කමකින් වෛද්‍ය පීඨයට ඇවිල්ලා වෛද්‍යවරයෙක් වෙලා අර වගේ සිද්ධියකට මැදිහත් වුණා. අර වගේ සිද්ධියකට අහු වුණා. අවසානයේ මරණ දඬුවම හම්බෙලා දැන් මේ වෙද්දි හිරේ ඉන්නේ. ඒතර ඒක හින්දා සම්පූර්ණ ડોක්ටර්ස්ලා මෙහෙමයි කියලා කියන්න බෑ. හාමුදුරු කෙනෙක් ඉස්සරහට අදටත් අවුවේ ඉස්සරහටත් අවුවේ තව අවුරුදු 10කින් පස්සේ ඒත් අවුවේ සිද්ධි වලට. හරිද ඉන්නව නැත්තේ නෑ පන්සලේ ප්‍රශ්න සමහරලාට තියෙනවා. ඒතකොට දැන් අපි ගිහිල්ලා Facebook එකේ හැමතැනම ඕවා කතා කර දැකලිමේ අත්‍යවශ්‍යතාවයක් නෑ. ඒක අධිකරණයට බාර දෙන්න ඕනේ. වරද කරුවේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම කලින් එකයි කිව්වේ. ඒ තනතුරෙන් ඉවත් කිරීමේ පොඩි සදාචාර සම්පන්න ගතියක් තියෙන්න බෑ. දැන් හිතන්නකෝ දැන් පාරන් ගිහිල්ලා වැරද්ද කරා හෝ නොකරා හාමුදුරන්ටවත් පොඩි මේකක් තියෙන්න බෑනේ. දැන් මේකෙන් අපි අයින් වෙන්න ඕනේ. දැන් මේක ඉන්න හොඳ නෑ කියලා. එතන ඉන්න හොඳ නෑ. මේ පරීක්ෂණ ටික කරා යන්න කරලා ඉවරනාට පස්සේ දැන් සාෆිට මොකද උනේ? ડોක්ටර් සාෆිට මතකයි නේද? ඈ ડોක්ටර් සාෆිගේ ළමයා O level A 9යි. හරිද? A level A 3යි. A 3යිද කොහොමද? හරිද මේ එතකොට ඒ ළමයා කුරුණෑගල ડોක්ටර් සාෆි කියන්නේ කුරුණෑගල අපේ ටවුන් එකේ කිට්ටුවේ හිටපු පුද්ගලයෙක් වෛද්‍යවරයෙක්. එතකොට මේ මිනිස්සු අවසානට හිටපු තැනුත් දාලා, ගෙවලුත් දාලා ඔය මන්නාරම් පැත්තේ හිර ඈත පුත්තලම් පැත්තේ හිර තැනකට ඈත පදිංචියකට ගියා. ඇයි මුණ දෙන්න බෑ මිනිස්සුන්ට? ඇයි මරන්න බෑ මිනිස්සු? වංශත්කම් වුණා කියලා අවසානට මේවා වුණා. මිනිස්සු පිළිගත්තා. ඒ කියන්නේ මේ රට ඇතුළේ ළමයි එහෙම රැලි හදන්න පුළුවන්, කැළබීම් ඇති කරන්න පුළුවන්. ඒ ඔයාලගේ ජෙනරේෂන් එකේ මේ කැළබීම් එනකොට ඒවා රහු වෙන්නව රැල්ලට රහු වෙන්න පස්සෙනිකව. රට ඇතුළේ කැළබීම් හදන්න පුළුවන්. ඒක එන මේකක් වුණා, එන රැල්ලක් වුණා. හරිද? අපි දැන් මම සිංහල, මම බෞද්ධ, ඒක හරි. මම අපේ ජාතිකත්වයක් තියෙනවා. හැබැයි අර කවදාතර එහෙම අර මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ. එහෙම වෙන්න හොඳ නැහැ නේ. ඒතර එතනත් ඒ සිද්ධියවිල් අවසානට ඒ වෛද්‍යවරයාට අවසානට දැන් ඔන්න මේ පත්වීමත් හම්බෙලා හිඟ මුදලුත් හම්බෙලා එයාගෙන් අධිකරණයේදී සමාවත් අරගෙන නේද සමාවත් අරගෙන ඒ පැමිණිල්ල ගොනු කරපු කට්ටිය සමාවත් අරගෙන වෙලා ප්‍රශ්න විසඳුණා අවසානට. අපි දන්නේ නැනේ අපිට එක්තරා සිද්ධියකදී අපි හිතන්නේ එකපාරට එන නිවුස් ටිකත් එක්ක අපි හිතන්නේ මේක ඇත්තම මොනවා කියලා. ඒ වෙලාවේ දැන් මිනිස්සුත් වැරදිලා. ඒ වෙලාවේ සාෆි වදසත්කම් කරා කියලා අම්මා ලැබිලා සාක්ෂි දුන්නා. මගේ පැලෝපියනාලේ මිරිකුවා කියලා කිව්වා. මට මෙහෙම කරා කියලා. ඒ කියන්නේ අම්මලා එක්කෙනෙක් නෙවෙයි අම්මලා 10ක් 15ක් වෙලා සාක්ෂි දුන්නා. වංශත්කම් කරා කියලා. එතකොට හිතන්නකෝ එතකොට ඒ වෙලාවේ මිනිස්සු කැළඹෙන එක අසාධාරණත් නෑ. මිනිස්සු වෙන මේකකට මරන්න දෙව්වේ අන්තිමේට. අහුනොත් එහෙම මරනවා කියලා. අවසානට මේ මිනිස්සයා වෛද්‍යවරයා කෙලින්ම මේ ගියා ගෙවල් දොරවල් අතර ලොක්කම කුරුණෑගලින් ගියා කෙලින්ම මන්නාරම් පැත්තේ පුත්තලම් පැත්තේ වදින්චියට. හැංගිලා හිටියේ. ළමයා ඒ සිද්ධිය වෙනකන් ළමයා 8 වසරේ 9 වසරේද කොහොමද? මානසික පීඩනය කොහොමද දරුවට? ඒ කියන්නේ තාත්තා මරන්න වෙනවා මිනිස්සු. ඉන්න බෑ හිටපු ඉස්කෝලේ යන්න බෑ යන්න විදියක් නැහැ. කුරුණෑගල ලොකුම ඉස්කෝලේකට ගියේ ළමයා ඉස්කෝලේ ගියේ. ඒ ඉස්කෝලේ යන්න විදියක් නැහැ. ඒ වගේ. ඒතර මේ සිද්ධිය වල හැම පැත්තක්ම තියෙනවා ළමයි. ඒකින් දැන් අර මේ එන අර චෝදනාවක් විදියට ළමයා දාලා තින්චිට හරිද? මේ මෙහෙමයි. තරහ යන එක සාමාන්‍යයෙන් ඇත්ත කතාව ඉතින් ගමක වගේ ඔය වගේ වුණා මරනවනේ ඇත්තටම. පොඩි ළමයට ඔය වගේ කේස් එකක් වුණොත් එහෙම ඉතින් ඇත්ත කතාව දැන් වුණා නම් එහෙම වුණා නම් වෙලා තියෙනවා නම් ඔය වගේ අතහැරෙන්නේ නැහැ. ඉතින් කෙලින් මරනවා. ඇත්තටම මේ ළමයා කවුරු හරි කරේවිලා කෙල්ල දාලා යනවා ඇත්ත කතාව. ඉතින් මෙතන අර බලයත් එක්ක සිවිල් බලයක් තියෙනවා ඔක්කොමත් එක්ක මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක අපි කතා කරලා අපි විසඳ ගන්න අපිට තේරෙන්නේ නැහැ ඒක.
ඒකට අධිකරණය තමයි ඒක බාර දෙන්නේ. අධිකරණයෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. අධිකරණේ සාධාරණයක්